ඔයා කාර් එකක් ගන්න ගියාම කාර් 4ක් ගන්න කියලා ගත්ත 4න් 3ක් ඉස්සුවාම ඔයාලා කියන ස්කෑම් එකක් කියලා නේද? හැබැයි මේ ගත්ත එක රජය වෙලා මේ රට ලංකාව වුණාම අපි ඒකට කියන්නේ ටැක්ස් එකක් කියලා. අන්න ඒක නිසා තමයි වීඩියෝ එකක් දැම්මොත් කොල්ලෝ මෙහෙම කමෙන්ට් දාන්නේ. හැබැයි මෙහි ඇස්සේ අපිට තව බෝම්බයක් අතෑරියා. මේ අතෑරපු අලුත් බෝම්බෙට මිනිස්සු කොච්චර බය වුණාද කිව්වොත් පැය 24ක් ඇතුළත LC 9500ක් විතර ඕපන් කරනවා. හැබැයි මේ කලබලය ඇස්සේ ගොඩක් අයට පොඩි දෙයක් අමතක වුණා. මේක පිපුරුවේ මැයි මාස වලට මේක පත්තු කරේ අගෝස්තු මාසේ. අපි කොහොමද මෙතනට ආවේ? මේ ටැක්ස් පිරමීඩ් එක කොහොමද හැදුනේ? අපි දැන් මොනවද කරන්න ඕනේ? මේ ඔක්කොම අපි කතා කරමු. වෙල්කම් ටු ඩොන්ස් ගරාජ්. රයිට් මල්ලිලා අද අපි ඇවිල්ලා තිනේ බදු සරණිය ෂෝ එකට. ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා පේනවා ඇති මේ දවස්වල පොඩ්ඩක් වාහන තදබදයක් තියෙන හින්දා මම මේ වාහන සීනට පොඩ්ඩක් බහැලා ඉන්නේ. you know European BMW සහ German වාහන වර්ග තුනක් මල්ලි ඔයගොල්ලෝ දන්නේ නැහැ. මම පස්සේ කියලා දෙන්න. රයිට් ඉතින් අද අපි හදන්නේ ශ්‍රී ලංකන් වාහන සිහිනේ කියන කේක් එක. සාමාන්‍ය හොඳ ඉකොනොමියක් තියෙනවා නම් අපි සාමාන්‍ය වාහනේ හදලා ඒක මිනිස්සුන්ට දීලා ඒකට යටිතර පහසුකම් දීලා ඒ ඔක්කොම කරන්න ඕනේ. ඒත් මේ අපේ foreign reserves මදි හින්දා අපි යවන්න එක මේක හදන්න බෑ අපේ විදාන් කළා. ඒකින්ද අපි අපේ සාමාන්‍ය ජනතාව ගෙනලා තිනවා. ඒගොල්ලොන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරලා සල්ලි වලින්ම අපි කේක් එක කඩෙන් ගෙන ගත්ත. බොහොම ස්තුතියි මල්ලි තියන්න මල්ලි ඔක. තියන්න. රයිට් මල්ලි ලස්සන කේක් එකක්. ගණන් යන්නද නේ? ලක්ෂ 100ක් විතර වුණා චෙෆ්. ලක්ෂ 100ක් විතර වුණාද? හා. රයිට් ඉතින් අපි මේක අද ශ්‍රී ලංකන් ටැක්ස් ක්‍රමයට ඔයගොල්ලන්ට සර්ව් කරලා දෙන්නේ. කොහොමද කියලා පෙන්වන්න යන්නේ. මල්ලි කොස්සුද මල්ලි පොඩ්ඩක් ඉන්න මේ ඕගොල්ලෝ මේ ගණිතවල තේරෙන්නේ නැහැ. ඒක මේ මම්ම ගන්න ඕනේ. ඕකේ චෙෆ්. තේරෙනවද? ඔව් චෙෆ්. තේරෙනවද? ඔව් චෙෆ්. රයිට්. ඉතින් අපි මේ කපලා බලමු කොහොමද ශ්‍රී ලංකන් බදු ක්‍රමයට සර්ව් කරන්න කියලා. රයිට් මල්ලි අපි කපමු මේකේ 125ක්. හරිද? මේ තියෙන්නේ මල්ලි ඔයාගේ වාහනේ මුල්ලට යාකම. ඊට පස්සේ අපි මෙන්න මෙතනින් ගහනවා 111ක්. මේක තමයි මේකේ ඩියුටි මේක. ඒක තමයි ඔය අලුතෙන් සර්චාර්ජ් එක ඇඩ් වෙන්නේ. ඔන්න ඔය කෑල්ලට තමයි මල්ලි. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම කෑල්ලක් කපනවා. මේ මොකද 145ක ලක්ෂර ටැක්ස් එකයි වාගේ එක්සර්සයිස් ඩියුටි එකයි. මේක එහා මෙහා බලමු වාගේ වාහනේ හැටියට. මේ තුනට 120 තියෙනව නේද මල්ලි? මේ තමයි වැට් එකයි වාගේ අලුතෙන් ඇඩ් කරපු මේ SSCL කියන ටැක්ස් එකයි. මල්ලි තේරුණා නේ විස්තරේ? ඔව් චෙෆ්. මේ උඩ අල්ලගන්න මල්ලි. දැන් මල්ලි ලොකු ප්ලේට් එක පොඩි ප්ලේට් එක තියෙනවා මේ. ඔයාට තමයි ලොකු ප්ලේට් එක දෙන්න ඕනි මල්ලි. ඉතින් ඕගොල්ලෝනේ මේ වැඩේ කරේ නේද? ඒක තමයි චෙෆ්. එහෙනම් ඔක දෙන්න කමන්නේ. රයිට්. එතකොට මල්ලි මේ තියෙන්නේ මේ 125ක් මෑ. මේ කීකින් මල්ලි 125ක් මම ඔයාලට දෙනවා මේ. මේ තියෙන වාගත්ත වාහනේ මල්ලි ජපානෙන් හරි යුරෝපෙන් හරි BMW එකෙන් හරි ජර්මනියෙන් හරි ගත්තා. එක එක වාහනේ මල්ලි ඔය බස් එක යනවා විස්තරේ රයිට්. මේ තියෙන වාගේ වටිනාකම් මල්ලි. රජයෙන් වශයෙන් අපිත් පොඩක් කාලා බීලා ඉන්න බෑ නේද මල්ලි? රජය. ඉතින් අපි ගන්නවා මෙන්න මේ ඩියුටි එක. සර්චාර්ජ් එකක් දාලා පොඩ රට හදන්න ගත්තනේ. එහෙනම් චෙෆ් මම ඊටු ටික පැක් කරගෙන ලෑස්ති කරගන්නද කියන්නේ? ඉස්සුද මල්ලි තාම බෙදලා ඉවර නෑ. පොඩ්ඩක් කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. ලොකු කෑල්ලක් තියෙනවනේ මල්ලි. ඈ මටද චෙෆ්? ඉන්නකො මල්ලි වා ලොකු වැඩක් කරාම වුණා මෙතන ඒත් මල්ලි මේ අපි අපේ ෆොරින් රිසර්ව් ගැන හිතන්න බෑ මල්ලි. ඒකෙන් හින්ද මේ ඒකත් මම ගන්නම්. ඒ කෑල්ලවත් මන් චූටි කෑල්ල. ඔව් මල්ලි චූටි කෑල්ල වැඩි හිතන්න එපා. චූටි කෑල්ලක් නේ. මේක ඔයාට දෙන්න හොඳ නෑ මල්ලි. හරි නෑනේ. ඒක මම මේ දාගන්නම් මල්ලි. මොන මගුලක්ද බං? ලක්ෂ 100ක් දීලා වාහනයක් ගත්තාම ලක්ෂ 75 මොයා තියාගන්නේ? එහෙම දාමල්ලි මේක තමයි ශ්‍රී ලංකන් ටැක්ස් ක්‍රමය. ඉතින් ඔයගොල්ලෝටත් බොහොම ස්තුතියි ශ්‍රී ලංකන් වාහන සිහිනේ කන්න අපිත් එක්ක ආවට. See you in the next one. හැබැයි මචං ඔය process එක මේ කේක් කපන තරම් ලේසි නෑ. මොකද ඔයා ජපානයෙන් වාට ඕනේ වාහනේ ඔක්ෂන් එකේ දෙන්නට පස්සේ ඔයා ලංකාවේ බැංකුවට ගිහිල්ලා LC එකක් ඕපන් කරන්න ඕනේ. ඩොලර් රේට් එක ලොක් ඉන් කරන්න. ඊට පස්සේ තමයි ඔයාගේ වාහනේ වැටෙන්නේ. මුහුදට වැටිලා ඒකට ෂිප් වෙන්නලා යනවා ලංකාවට සති 3ක් 4ක් විතර. ඒ අස්සවා ප්‍රේ කරන්න ඕනේ මචං. වාහනේ මුහුදට වැටෙන්න එපා කියලා නෙමෙයි. ඩොලර් එකට සාපේක්ෂව රුපියල වැටෙන්න එපා කියලා. ඇයි කියලා ඔයාලට ඊළඟට තේරෙන්නේ. මොකද ඔයා ලංකාවේ පෝට් එකට ආවම ඔයාට හම්බ වෙනවා ටැක්ස් වල ෆයිනල් බොස්. අපි
අපේ ලංකාවේ රේගෝ මොකද ඔයාගේ බැංකුව කොයි කාලයක රේට් එකට මොන රේට් එකකට ගත්තද කියලා ඒගොල්ලන්ට අදාළ නැහැ. ඒගොල්ලෝ ලොක් එක අයින් කරනවා. මොකද ඒගොල්ලෝ බලන්නේ රේගුවෙන් රෙගියුලරයිස් කරන වීක්ලි ඩොලර් රේට් එකට. ඉතින් මේ වාහනේ එන ASCII හදිසියවත් රුපියල වැටුනොත් එහෙම ඔයාට ඔටෝ ඇඩ් වෙනවා ටැක්ස් එකට ලක්ෂ ගාණක් මේ ඔක්කොම කතන්දර වලට අමතරව. ඒත් මේ ටැක්සස් හැම වාහනයකටම එක විදිහට වැටෙන්නේ නැහැ. උදාහරණ ගත්තොත් අඩුම ටැක්ස් බ්‍රැකට් එක 100ක් 150ක් වගේ ඇඩ් වෙන්නේ බජට් ටීවීස් වලට. ඒ කියන්නේ ඇටෝ 3 එකක වැලියු එක මිලියන 4.5ක් වගේ නම් ෂෝරූම් එකට එන්නේ මිලියන 10කට වගේ. හැබැයි ඔයා ගන්නේ ලෑන්ඩ් ක්‍රූසර් ඩීසල් හයි පවර්ඩ් එන්ජින් එක ගන්න. ඔයාට ඇඩ් වෙනවා 500ක ටැක්ස් එකක් on top of the original value. ඒ කියන්නේ ඔයා මිලියන 10කට ගන්න වාහනේ ෂෝරූම් එකට එන්නේ මිලියන 80කට. අපි දැන් කතා කරමු මං අර මුලදි කිව්ව ෆියුස් එක ගැන. මෙහෙමයි. ලංකාවේ වාහන හදන්න නැති නිසා අපි වාහන හැම වෙලාවම ගෙන්නන්නේ පිට රටින්. හැබැයි වාහනයක් ගේන පාරක් ගානේ ලංකාවේ ඩොලර්ස් එළියට යනවා. අපේ ඩොලර් සංචිතය අඩු වුනහම ලංකාව අමාරු වැටෙනවා. ඒක නිසා තමයි මේ ලොකු බද්දක් දාලා තියෙන්නේ මිනිස්සුන්ව වාහන ගන්න එක නවත්තන්න සහ අඩු කරන්න. හැබැයි අගෝස්තු මාසේ අපේ තිබ්බ ලොකු ඉම්පෝර්ට් බෑන් එක අයින් කරාම මිනිස්සු වාහන පැනික් බය කරන්න පටන් ගත්තා. අයි වහයි කියන බයද කොයිද? කොටින්ම කියනවා නම් අගෝස්තුදා මේ අවුරුද්දේ මැයි වෙනකොට මිනිස්සු වාහන ඕඩර් කරලා තිනවා 624,000ක්. අන්න ඒක නිසා තමයි අපේ ලංකාවේ ඩොලර් මිල 350 සීමාවත් පන්නලා ගියේ. අන්නේ වෙච්ච අකරතැබ්බ නිසා තමයි මේ මාස 3ක සර්චාර්ජ් එකක් දීලා තියෙන්නේ මේ ප්‍රෝග්‍රස් එක හෑන්ඩ් බ්‍රේක් එකක් ගහලා නවත්තන්න. හැබැයි ඒ ස්ට්‍රැටජි එක බෑක්ෆයර් වුණා. මොකද මිනිස්සු rather than fearing losing money they feared on missing out. ඒ කියන්නේ 16 වෙනිදා ගැසට් එක පව වුණා. ඊට පස්සේ සතිය පටන් ගත්තේ 18 වෙනිදානේ. එදා පැය 24ක් ඇතුළත මිනිස්සු LC 9500ක් ඕපන් කරලා තියෙනවා. මොකද මේ වාහන ගණන් ආයිතා වැඩි වෙද තව ටැක්සස් වැඩි වෙද කියලා දන්නේ නැති නිසා. හැබැයි ඒක යම් කිසි සාධාරණ හේතුවක් තියෙනවා. මොකද ඕනනම් රජයට මේ සර්චාර්ජ් පීරියඩ් එක දික් කරන්න පුළුවන්. නැත්නම් මේක අය රීනියු කරද්දී මේ ටැක්ස් වැලියු එක එහා මෙහා කරන්න අයිතියක් තියෙනවා. හරි අපි කියමු කොහොම හරි මේ සර්චාර්ජ් එක මාස 3 ඉවරනවා. එතකොට මේ 300 ටැක්ස් එක කවද්ද යන්නේ? ඒක කියන්න බෑ. මොකද මචං in general developing countries වල ටැක්ස් එක වැඩි. හැබැයි මේ වැඩි කියන්නේ 140. මොකද ලෝක ස්ටෑන්ඩඩ් එක සාමාන්‍යයෙන් 10 20 වගේ. අපේ 300 තියෙන්නේ මේ ඩෙන්මාර්ක් සිංගප්පූර් ලෙවල් එකේ. ටැක්ස් වලින් විතරයි. හැබැයි අනිත් එක තමයි ලංකාවේ රජයේ ඇනුවල් ඉන්කම් එකෙන් මිලියන නෙමෙයි බිලියන 700ක්ම එන්නේ vehicle import taxes වලින්. ඒක නිසා තමයි මේගොල්ලෝ මේකට මෙච්චර අබ්බැහි වෙලා ඉන්නේ. බැයි වෙලා? ඔව්. මට මේක නවත්ත ගන්න පුළුවන්. ඊන නවතු නෑ මේක මේ ඔයගොල්ලන්ගේ හොඳටම තමයි අපි මේ තියාගෙන ඉන්නේ. ආ එහෙමත් ගන්නනේ. right. හැබැයි පොඩි hope එකක් තියෙනවා. මේ IMF එක තියෙන මේ tax reconstructuring කතන්දරේ නිසා 2035 විතර වෙද්දී මේ ටැක්ස් එක 150ට විතර අඩු වෙන පොඩි chance එකක් තියෙනවා. හීනෙන් වෙන්නේ නැති. ඔව් ඒක පොඩි සීන් නැතිද මොකද ලොකු කන්ඩිෂන් එකක් තියෙනවා. ලංකාවේ foreign reserves බිලියන 12 පන්නලා ස්ටේබල් වෙන්න ඕනි. ඔය කන්ඩිෂන් එක හරියන්න. ඒක වේද නැද්ද කියලා හරියටම කියන්න මොකද අපේ දැනට තියෙන රිසර්ව් එක බිලියන 7.58 වගේ තමයි. හැබැයි මේකෙන් කියන්නේ මේක තමයි ප්‍රශ්නේ. foreign reserves නැති එක තමයි ප්‍රශ්නේ. වාහනවල import tax එක වැඩි එක symptom එකක් අර ප්‍රශ්නේ. ඉතින් මේක නවත්තන්න පුළුවන් රජයට විතරක් නෙමෙයි. ඒක responsibility එක අපිටත් තියෙනවා. නේද? රජයක් වශයෙන් අපේ මිනිස්සුන්ව ටැක්ස් කර මේ ඉම්පෝර්ට් ටැක්ස් එකෙන්ම හූරන් කකා ඉන්නේ නැතුව මේ පොඩ්ඩක් අපේ ටෙක් සහ සර්විසස් අනිත් රටවල් වලට පොඩ්ඩක් දෙන්න පුෂ් එකක් දෙන්න ඕන අපේ මිනිස්සුන්ට.
right? ඒ වගේම අපේ තියෙන සුපිරි raw materials rubber එහෙම අපේ තමයි top of the line. ඉතින් ඒ වලින් අපි high end components ලංකාවේ ඇතුළත අපිට export කරලා ඩොලර් ගන්නත් පුළුවන්. අපිට අපේ parts ගන්න හින්දා ඩොලර්ස් එළියට යන එක නවත්තන්නත් පුළුවන්. මහ ජනතාව වශයෙන් අපි කරන්න ඕනේ මේ black market තැන් වලින් අපේ මුදල් හුවමාරු කරගෙන නවත්ත ගන්න ඕනේ. මොකද central bank වලින් approve කරපු foreign exchange වලට ගියාම විතරයි ඒ ඩොලර්ස් ටික අපේ foreign reserve එකට add වෙන්නේ. එතකොට අපි කරන්නේ මේ දහස් ගණන් බේරලා ලක්ෂ ගණන් මිලියන ගණන් වලින් ලොකු පාඩුවක් ලබනවා. මෙන්න මේ ඔක්කොම අපි හයිඩ කරොත් මේ වාහන සිහිනේ ලක්ෂරියක අපේ day to day need එකක් ගන්නට අඩු කරගන්න පුළුවන් වෙයි. හරි මේක ලොකු වීඩියෝ එකක් අපි ඔක්කොම සමරයිස් කරමු. ලංකාවේ ටිපිකල් ටැක්ස් එක 100%යි මේ මාස 3 කෙටි සර්චාර්ජ් එක නිසා මේක 100%, 318, 20ක් විතර වැඩිලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මිලියන 10ට ගන්න කාර් එක දැන් ඔයගේ අතට එන්නේ මිලියන 42කට විතර. හැබැයි ඔයා heavy commercial vehicle හරි motorcycle හරි import කරන එකෙක් නම් ඔයාට බයින්න දෙයක් නැහැ. මේ සර්චාර්ජ් එක ඔයාට අදාළ නැහැ. මේ සර්චාර්ජ් එක මාස 3කින් ඉවර වෙනවා. හැබැයි ඒකවල රිනියු කරයිද නැත්නම් වෙනස් කරයිද කියන එක කාටවත් ගැරන්ටී කරන්න බැහැ. ඉතින් අපි හිතනවා ඔයාලට මේ වීඩියෝ එක අපි ඔක්කොම ඉන්ෆර්මේෂන් දුන්නා කියලා කලබල වෙන්නේ නැතුව හරිය තීරණයක් කරන් මේ පාර වාහනයක් ගන්නවද නැද්ද මාස 3 බාරන් ඉන්නක ඉන්නවද කියලා තීරණයක් ගන්න ඉන්ෆර්මේෂන් දුන්නා කියලා අපි හිතනවා. ඉතින් hope this helps. See you in the next one.